හරි. අන්න. එතකොට මේ ටික ලියවෙන්න ඕනේ. මේ ටික ලියවෙන්න ඕනේ. equilibrium under 3 coplanar non-parallel force කියන එකේ. දෙවනි ටොපික් එකේ. හරි. ලියමුකෝ කලින්. ඒකේ මෙහෙම එනවා. යන්න පළවෙනි එක බලන්න the lines of action should meet at one point. හරිද? ඔයගලන්ට ඒක පේනවා මම අදලා තියෙන අර y අකුර වගේ තියෙන එකේ forces තුන ඇවිල්ලා එක point එකකදී meet වෙන්න ඕන. අනිවාර්යයෙන්ම වෙන්න ඕන. හරිද? දැන් මේකේ ළමයි අපි කතා කරන්නේ තව වැදගත් දැන් මේකේ මේ coplanar forces. ඒකත් අපි ඒක ගැන කියන්නේ coplanar forces කියලා කියනකොට ඒ කියන්නේ එකම plane එකක තියෙනවා කියලා කියන්නේ. ඒක මම explain කළා. එක සිංහලෙන් කියන්නේ ඒකතල බල පද්ධතිය කියලා. එක plane එක තියෙන එක. මෙහෙම ඔහොම 3D 3 dimension එන්න බෑ ඒක. හරිද? එක plane එකේ තියෙන. ඒක තමයි coplanar. ඊට පස්සේ the lines of action should meet at one point. ඊට පස්සේ දෙවෙනි point එක ඊට පස්සේ they must satisfy a vector summation of 0. අපි කතා කරමු a vector summation of 0. චන්දත් ඒ කියන එක මගේ සම්පූර්ණයෙන්ම නෑ බය වෙන්න එපා. ඒ කියන්නේ මම ඕගලන්ට ඕනනම් පෙන්න. මාව මෙන්ෂන් කරලා දාලා තිබ්බ මාව මෙන්ෂන් කරලා දාලා තිබ්බ WhatsApp දැන් ෆෝන් එක ආව බලන්න කොච්චර ඔබ්සර්වේෂන් එකක්ද කියලා. මම කාර් එකට ඇවිල්ලා පොඩ්ඩක් බලලා යනවා. එකපාර බෑ. ඕ දැන් ඒක මේක මට එක දේතා කරන් තියෙන අයිම්ම කළා දාන්න මේකේ මේකේ data දාන්න මම මගේ call and sim එකක් මේකේ තියෙනවා. මේකට තව sim එකක් අරගෙන මේ අරක දෙක දාගත්තාම මට මේ ගොඩක් දුර අයිම්ම කළා දාතේ. මේ බලන්න මේ මාව මෙන්ෂන් කරලා දාපු ඒ පගනස්තියට බලන්න බැයිද? වහිට ක්‍රමානුකූල වෙන්නේ. ඈ? ඔය එක ගියාට පස්සේ බලන්න බෑනේ. අයියෝ. හරි. එන එක ඕනේ. ඊට පස්සේ හරි. vector summation 0. ඊට පස්සේ part 3 ඒකේ දාන්න එහෙමයි තියෙන්නේ. no net moment. ඒ කියන්නේ rotation එකක් නෑ කියලා කියන්නේ. no net moment. net කියන්නේ මොකද්ද ඉතින්? දල කිව්වම දැන් ඒක දල කිව්වම දැන් ඇතාගේ දල වලට කියන්නේ නැහැ net කියලා. හරිද? Yeah. No net moment over any point. ඊළඟ ඉන්ටර්වල් එක දැන් පයින් පාරක්. එහෙම එකක් නැහැ. එහෙම ඒවා දෙන්න බෑ. මෙතන දැන් ගිහිල්ලා මෙතන. මම සාධාරණ මිනිහා මම පැය භාගයේ දෙකක් දෙන්න ඉතින් හිටියේ. දැන් බෑ. හරි. ඊළඟ ඒවා දැන් මට කොහොමත් තාම පොඩ්ඩෙන් අර ආයෙ ගරාජ් එකෙන් කෝල් එක කරනවා වාහනේ අරන් යන්න කියලා. හරිද? හරි. මම දැන් මේක මම මේ හෙන දුවක් වින්ද ඒක ඉන්ටර්වල් එක සෙට් කරගන්න. නෑ. එහෙම වෙන්න බෑ. නෑ. යා මාරයිඩක් එහෙනම් මාක සර්විස් එකක් දෙන්නේ මේ විල ඈ 67යි 60 නෑ. C නෑ.
දැන් මට ඒක තමයි දැන් මම ඒකත් ඉන්ටර්වල් එක සෙට් කරගන්න හිටියේ. දැන් මං ගිහලා ගේනවා. ඔය හරි ඒ වෙලාව ගමු. හරි. ඈ හරි. මෙයන් ඊට පස්සේ හරි නෝ ඊට පස්සේ ස්පෙෂල් පොයින්ට්ස් එක ස්පෙෂල් පොයින්ට්ස් ලියන්න ස්පෙෂල් පොයින්ට්ස් එක ලියන්න එක ලියන්න the resultant of any two forces ලියන්න මේ ඔක්කොම අපි කතා කරන්න ඕනේ the resultant of any two forces the resultant of any two forces must be equal and opposite to the third comma and their lines of action must be collinear. ඒ කියන්නේ මේ ඩයග්‍රෑම් එක දිහා බලන්න මේක තමයි ඔයගොල්ලෝ අඳින ඩයග්‍රෑම් එක. මේක තමයි අඳින්න ඕන ඩයග්‍රෑම් එක. මේ බලන්නකෝ. දැන් ඔය කියපු කතාව ටික බලන්න. F1 F2 F3 එක පොයින්ට් එකේ මීට් වෙනවා. මොමන්ට්ස් මොනක්වත් දෙන්නෙත් නැහැ. දෙන්නෙක්ගේ රිසල්ටන්ට් එක. ඒ කියන්නේ මේ දෙන්නාගේ රිසල්ටන්ට් එක මෙතනදී නම් මෙහෙම යන්න ඕනේ. අහන්න. මෙහෙම යන්න ඕනේ. එතකොට මෙයා ඒකට කෝලීනිය වෙනවා. හරිද? මේ දෙන්නාගේ රිසල්ටන්ට් එක මෙයා ඉක්වල් දෙනවා. මේ දෙන්නාගේ රිසල්ටන්ට් එක මෙයා ඉක්වල් දෙනවා. ඒකනේ මේක දැන් ඉක්විලිබ්‍රියම් එකේ තියෙන්නේ. ඉක්විලිබ්‍රියම් එකේ තියෙනවා කියන්නේ කොහෙවත් මූව් වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ මේ දෙන්නාගෙන් එන රිසල්ටන්ට් එක මෙයාට ඉක්වල් වෙන එක බැලන්ස් වෙලා තියෙන්නේ. ලයින් ඔෆ් ඇක්ෂන්ස් උත් කෝලීනිය වෙන්න ඕනේ නේ. හරි. ටක් ගන්න ඩයග්‍රෑම් එක දාගන්න. දාගන්න ඩයග්‍රෑම් එක හරි. මේකත් ලියලා මෙමුකෝ. අන්තිම එකත් ලියලෙමු. Equilibrium under more than three forces. ඒ කියන්නේ දැන් මෙහෙම දෙයක්. බලන්න. Equilibrium under more than three forces. Equilibrium under more than three forces කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ. මේ බලන්න. දැන් ඔය ඕගොල්ලෝ දැකලා තියෙනවද ඔය මේ ලොරි වල එහෙම අර තියෙන්නේ අර පගන ලොරි වල දොර දිගා කරලා අර එහෙම චේන්ස් එකක් දාන දඟල් දෙයක් දාන තියෙන්නේ. ඉතින් ඉස්සර අපි මේ ඔය ඔයගොල්ලෝ දන්නවනම් ඔය මේ පැත්තේ මේ ඉංගිරිය පැත්තේ ආ තියෙන්නේ ඒ නාචිමලේ කියලා කියන්නේ අර ආරණ්‍ය සේනාසනයක් තියෙන්නේ. ඒක මඩකඩ තමයි කියන මඩකඩ ආරණ්‍ය සේනාසනය ඇත්ත නම. ඒක නාචිමලේ කියන මොකක් හරි නමක් තියෙනවා. ඒ පැත්තට ඒක දිගටම 12ක් තියෙන්නේ. ඉතින් ඒකේ හාමුදුරුවෝ භාවනා කරන ඔහම ආරියක් තියෙන උඩ හරි ඒ අපි ඉතින් ඔය මෙහෙන් ඔක්කොම හාල් පොල් ඔය ධර්මිටි බැඳගෙන ඔක්කොම කියනට ලොඩි එක දාගෙන යනවා. එතකොට කට්ටියක් වාඩිලා යන්නේ මොකේද? අර දොරේ තමයි වාඩිලා යන්නේ. ඒක ඩේන්ජරස් වැඩ. ඔන්න එනවා.
Homin. අපිට ලොකු වෙලාවක් නෑ අපිට ලොකු වෙලාවක් නැස්සේ නේද හරි මම බ්‍රේක් එකක් දෙන්න දැන් මේ අපි දැන් ගණන් හදලා බැලුවොත් එහෙනම් අපි පැය ගන්න මේ මම හිතන්නේ පැය කමාරක් විතර වැඩි කරලා තියෙන්නේ හරි ලියන්න ඒක ලියන්න equilibrium under more than three forces equilibrium under more than three forces ඒකේ හරි ඒ කියන්නේ මෙහෙම දෙයක් මම කීටිය අර මේ ලොරියේ දොරේන එකට දාන දෙන්න යන එකනේ ඒ කියන්නේ කොඩෙම්ම මේ මට ඒක එච්චර මතක අපි හොරණ හරහාන යන්නේ යනකොට මේ දවසක් පොලිසිය ඒ පොලිසියෙන් නැවැත්තුවා අපිව දොරේ ඉතින් අර කකුල් එළියට දාගෙන යනවා ඊට පස්සේ මම පොඩි එතකොට පොලිසියෙන් නවත්තලා හොඳට මතකයි ඒ ඇත්තටම අපේ ඉස්කෝලේ පස්සේ අපේ ළමයිගේ තාත්තා කෙනෙක් කතා කරලා අපි කොහෙද හිටියේ කොහෙද හොයන්නේ මේ නෑ මේ දානයක් දෙන්න යනවා කිව්වා දාන්නේ නෙමෙයි පාන්සු වල තමයි කොහෙද දෙන්න වෙන්නේ ඕක
ඔන්න හොඳට මතකයි. හරිද? මෙන්න මෙහෙම තියෙනවා ලොරිය. තියෙනකොට මෙහෙම තියෙනකොට තියෙන මේකේ චේන් එක කොහොමද දාලා තියෙනවම? ඔන්නවම කොක්කකට දාලා. ආන්න. එතකොට දැන් මේකේ ඕගොල්ලෝ හිතන්න දැන් දෙපැත්තක් දැන් මෙතනක් තියෙනවා එහා පැත්තේ තියෙනවා. අපි මේ ප්ලේන් එක විතරක් ගත්තොත් බලන්න බලන්න දැන් මෙතනින් ටෙන්ෂන් එකක් මෙහෙම තියෙනවා. මෙතනින් ටෙන්ෂන් එකක් මෙහෙම තියෙනවා. හරිද? මෙතන කෙනෙක් හිටගෙන හිටියොත් මෙතන කෙනෙක් හිටගෙන හිටියොත් එතන මෙතන කෙනෙක් ඉන්නවා එයා මෙතන තියෙනවා මේක මොකද්ද? අර වගේ ජොයින්ට් එකක් තියෙනවනේ මෙතන. එතන ඒක අපි තද වෙනවා තද කරනවා මෙතන. එතන ඒකෙනුත් රියැක්ෂන් එකක් එනවනේ. ඒකෙනුත් රියැක්ෂන් එක මෙහෙම එනවා. හරිද? එතකොට අපි මේ හරිය කෙනෙක් හිටියොත් එයාගේ වේට් එක මෙහෙම එනවා. මේ හරියෙන් කෙනෙක් හිටියොත් එයාගේ වේට් එක මෙහෙම එනවා. නේද? දැන් මම කියන්නේ මේක අපිට මොකෝ ආරක්ෂාවට අපි තව මොකක් හරි කේබල් එකක් දාලා තිබ්බා කියලා. තව මොකක් හරි කේබල් එකක් දාලා තිබ්බා කියලා නේ. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම දෙයක් තිබ්බා කියලා. වෙන මේක මොකක් හරි වෙන ඔබ්ජෙක්ට් වෙන සෙටප් එකක් කියලා ගමු. කැගන්නේ. ඊට පස්සේ මෙයාගේ මේ ඩෝ එකේ වේට් එකකුත් තියෙනවනේ. අපිට මෙහෙම මොකක් හරි අපි සපෝට් එකක් මේ විදිහට හයි කරලා තිබ්බා කියලා මේ යටින් දාලා. ඒතර ඒකේ කම්ප්‍රෙෂන් එකක් එනවනේ. එයා මෙයා පුෂ් කරගෙනත් ඉන්නවනේ. ඒතර ඔයාලට පේනවද? ෆෝසස් ගොඩක් කියන්නේ ඔහොම තත්ත්වයක් නේ. ෆෝසස් ගොඩක් මෙයා උඩින් ටෙන්ෂන් එක ගන්න ඉන්නවා. මේ ජොයින්ට් එකෙන් මෙහෙම පුෂ් කරන් ඉන්නවා. මෙතන මෙයාගේ වේට් එක තියෙනවා. මෙතන ඔබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒකේ වේට් එක. මෙතන මෙහෙම ත්‍රස්ට් එකක් තියෙනවා. එහෙම ෆෝසස් ගොඩක් තියෙනවා. ඒ ඔක්කොගෙමත් ඔබ්ජෙක්ට් එකකට ඉක්විලිබ්‍රියම් එකේ තියෙන පුළුවන් නේ. එහෙම තියෙනකොටත් මොකද වෙන්න ඕනේ? ෆයිනල් ඒගොල්ලන්ගේ රිසල්ටන්ට් එක 0 වෙලා තියෙන්න ඕනේ. එතකොට ඒක අපි ලියාගමු. equilibrium under more than 3 forces කියන එකේ එක අපි simply ලියාගමු. Resultant force should be 0. Resultant force should be 0. හරිද? එතකොට මෙහෙම setup එකක් ළමයි equilibrium එකේ දෙවොත් මේක rotate වෙන්නේත් නැහැ නේ. එතකොට මොකද්ද? Resultant moment equals 0. Resultant moment is 0. ඊට පස්සේ මේ වගේ ගානක් ආවහම අපි එක හදන මේන්ම අපි use කරන මේ principle එක තමයි මොකද්ද? Forces can be resolved into components and the sum of all vertical components is equals to the sum of all vertical components. ඒ කියන්නේ මෙහෙම හරි. ඒ කියන්නේ මෙහෙමනේ. මේ හැම ෆෝස් එකම මක් කරන්න පුළුවන්ද අපිට? මෙහෙම ගන්න පුළුවන් මේකේ මෙහෙම කොම්පොනන්ට් එකක්. මෙහෙම ගන්න පුළුවන් මෙහෙම කොම්පොනන්ට් එකක්. නේද? පුළුවන් නේද? මෙහෙම කොම්පොනන්ට් එකක්, මෙහෙම කොම්පොනන්ට් එකක්. තේරෙනවද කියන එක? එතකොට මොකද වෙන්නේ? මොකද වෙන්නේ ෆයිනලි එහෙනම්? ඔව්. කොහෙද? Under the QA, forces can be resolved into components and the summation of all the vertical components is equal to the summation of all the vertical components. Horizontal කට්ටිය vertical components වලට මට කොහොමද ඒක වැටුණාද දන්නේ? Summation of all the vertical components are no equal to 0 නේ. Summation of all the එහෙම වෙන්නේ නැහැ නේ. හරිද? summation හරි. vertical එක කවදාවත් තුන්නේ නැහැ නේ. හරි. equal to 0. හරිද? එතන හදා ගන්න පොඩ්ඩක් වැරද්ද මම කියන්නේ. ඔව්. summation of all the vertical components and all the vertical components and the horizontal components
should equal to 0. Vertical horizontal equal. හරි. ඒ කියන්නේ මේ බලන්න මේ කට්ටිය ඔක්කොම නේද මේ vertical අරකම තමයි මේ vertical components ටික එකතු කරලා ගත්තාම ඒකලා summation එක 0 වෙනවා. හරිද? vertical කට්ටිය එකතු කරලා ගත්තාම හරිද? ඒතර ඔය ටික තමයි basic theories ටික. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා force triangle theorem කියලා එකක්. හරිද? force triangle theorem කියලා එකක් තියෙනවා. හරි. දැන් මේ triangle එකක් ගැන දැනට ඔයගොල්ලෝ කතා කරලා තියෙනවා. මොකක්ද මේ triangle එක? හරියටම කියන්න බෑ triangle එක මොකද්ද කියලා. මොකද්ද triangle? අපි අnder displacement එකතු කළා velocity අද වැස්ස වැටෙනකොට අර නේද? අනම් මනම් කොච්චර කලාද? මොකද්ද? A triangular law of vector addition. මේ දෙක පටලව ගන්නවා ළමයි. Triangular law of vector addition. මතකනේ? මම අපි එහෙම ඇඳා. ඒ කියන්නේ මෙහෙම ඇඳලා මෙහෙම කළා නේද? මතකද? මෙතන ඉඳන් මෙතන මේක equal මතකයි නේද? ඕකනේ අපි ගණන් හැද්දේ. එතකොට අපි ඉගෙන ගත්ත එක දෙයක් මතකද? අර null vector එක හැදෙන විදිය. අර මෙහෙම එකක් කළා නේද? මම එතෙන්දී ඔයගොල්ලෝ මේක explain කළා. ඉස්සරහට මේක කරන්න තියෙනකත් මම කිව්වා. ඔයගොල්ලෝ මතකද මම මෙන්න මෙහෙම ඒවා කියලා දුන්නා. දැන් මෙහෙම වෙලා මෙහෙම තිබිලා මෙහෙම තිබුණොත් හරිද? vector addition එකේදී අපි කළේ මෙහෙම එකක් නෙමෙයි. vector addition එකේදී අපි කතා කළේ if two vectors are represented in one order, the addition of the vectors are represented in the third side in the opposite order. මෙතන ඉඳන් මෙතනට vectors දෙකක් ඇඳහම ඒක මෙහෙම තියෙන්නේ. මේ පැත්තට resultant එක මේ පැත්තට අඳින්නේ. මෙහෙමනේ. එතකොට ඒ කියන්නේ ඔයන් මම ඒ වෙලාවේ පැහැදිලි කළා ඔයගලන්ට එකම පැත්තට vectors ටික කරකවන්න ඇන්දොත් cancel ලා 0 වෙනවා. ඒක triangular of vector addition එකෙන් තේරුම් ගන්න පුළුවන්. කොහොමද තේරුම් ගන්න පුළුවන්? ඒ කියන්නේ මේ වෙක්ටර් එක මම පොඩ්ඩක් අමතක කරලා බලන්න. මේ වෙක්ටර් එක මම පොඩ්ඩක් අමතක කරලා මොනවා කළොත්ද? මේකේ resultant එක ඇන්දොත් ඒ කියන්නේ මේ දෙන්නාගේ addition එක ඇන්දොත් ඒ addition එක තියෙන්නේ කොහමද? මෙහෙම. ඔවුනේ මේ නිල් පාට එක පොඩ්ඩක් අමතක කරන්න. මේ නිල් පාට වෙක්ටර් පොඩ්ඩක් අමතක කර. ඒ කියන්නේ මේ දෙන්නාගේ addition එක එන්න ඕනේ මේ පැත්තටනේ. එතකොට already මේ පැත්තට වෙක්ටර් එකක් තිබ්බනම් cancel වෙනවා. එතකොට වෙක්ටර් polygon හරි කමක් නැහැ. triangle කියන්නේ polygon නේ. එක පැත්තකටම වෙක්ටර්ස් ටික කැරකිලා තිබුණොත් start කරපු තැනින්ම end කරලා තිබුණොත් ඒ කියන්නේ ඒ කට්ටිය equilibrium එකේ තියෙනවා. හරි නේද? එතකොට බලමු මේක ලස්සන theorem එකක්. ඒක අපි ගානක් හදමු. කලින්ම ලියන්නකෝ ලෝ එක ලියාගෙන ඉන්නකො දෙන්න පොඩක් පොඩි අකුරෙන් ලියන්න. if three forces page number මොකක්ද 30 නේ page number 30 වල මේ උඩම තියෙන එක ලියන්න if three forces acting simultaneously on a body kept in equilibrium, comma,
then they can be represented in magnitude and direction by the three sides of a triangle taken in order. Taken in order. Hari. තමයි දැන් මේ අය ඕගොල්ලෝ ඉස්සර මොනවද මේ ජියොමෙට්‍රි පාඩමේ එක එක තියරම්ස් වල තියරම් එක කිව්වට පස්සේ කියලා ඒකේ ඉන්වර්ෂන් එකක් කියනවා නේද? බලමු එහෙම මේවා මතක කාටද කියලා. මිඩ් පොයින්ට් තියරම්. ඒ O levels වල එකක්. මිඩ් පොයින්ට් theorem and the inversion of the theorem. කියලා බලන්න. මිඩ් පොයින්ට් තියරම් මතකද? නිකන් මොකක්ද කියලා මිඩ් පොයින්ට් තියරම් කියලා එකක් අහලා තියෙනවද? මොකද්ද මිඩ් පොයින්ට් තියරම් එක කියන්නේ? මතක නෑ. ඔව් ට්‍රයැන්ගල් එකක් තියෙන ලොකු දෙයක්. ඈ මොකද ඒ කියන්නේ? මොකද when the midpoints of two sides of a triangle are connected with each other, it is parallel to the third side and the half of the length of it. හරිද? හරිද? එහෙම එකක් තියෙනවා. හරිද? එතකොට ඒ කියන්නේ triangle එක side දෙකක midpoints වලින් line එක ගහුවොත් මේක third line එකට parallel වගේම length එකෙන් half. හරිද? ඕකේ මදැයි ඉන්නේ මේ ඕකේම ඉන්වර්ස් එක මොකද්ද? ඒක ඉන්වර්ස් එක කියන්නේ මොකද්ද? ඕනම දෙයක ඉන්වර්ස් එක කියන්නේ මොකද්ද? දැන් හැම ලෝකේ ඕනම දෙයක ඉන්වර්ස් එක ඇත්තද? නෑ එහෙම එකක් නෑ. දැන් කපුටා කළු පාටයි. පුළුවන් නම් කියවල බලන්න ඒකේ ඉන්වර්ස් එක මොකද්ද කියලා. ඒ කියපු ස්ටේට්මන්ට් එකේ ඉන්වර්ස් එක මොකද්ද? ඕන්න කිව්වා. නෑ ළඟට ආවා. නෑ. අන්න හරි කළු පාට හැම සතෙක්ම කියලා ගමු. කළු පාට හැම සතෙක්ම කපුටෙක්. ඉන්වර්ස් කියන්නේ ඒක තමයි. ඒ කියන්නේ ඉන්වර්ස් කියන්නේ ඒක මොකද්ද? මොකද්ද ඉන්වර්ස් එක මොකද්ද? අපි කියනවා ඉන්වර්ස් එක කියනවා එනකනේ. තියරම් එකට ස්ටේට්මන්ට් එක මොකද්ද? ඔය කියන්නේ all the crows are black. All the crows are black. ඊට පස්සේ අනිත් පැත්තට මොකද්ද? All the creatures who are black are crows. එහෙම වෙන්නේ නැහැ. ඒක තමයි. හැම එකේම ඉන්වර්ස් එක කියන්නේ true වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ එහෙම තියෙනවා. ලොජික්ස් වල තියෙන එකක්. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ කියන්නේ යුනිවර්සිටි ලෙවල් එකේදී තියෙනවා මැත්ස් වලට ස්ටඩි කරන එකක් තියෙනවා රියල් ඇනලිසිස් කියලා. රියල් ඇනලිසිස් කියලා එකක් තියෙනවා. ඒකෙදි කියනවා ඉන්වර්ස් එකයි තියරම් එකයි දෙකම true වෙනකොට අපි කියනවා if and only if කියලා වචනයක්. ඒ කියන්නේ if and only if. ඒ කියන්නේ if and only if අර අපි කලින් කියපු ස්ටේට්මන්ට් එක
දැම්මොත් ඒකෙන් කියවෙන්නේ මොකද්ද? හැම කපුටමත් කළුයි කළු පාට කවුරු හරි ගත්තොත් ඌ කපුටෙක්. එහෙම තියෙන දේවල් තියෙනවා. දැන් midpoint theorem එක if and only if theorem එකක්. if and only if. ඒ if and only if කියන එක සිංහලෙන් කියන දේ දන්නවද? ආ? ඒ කියන්නේ ඇත්තටම ඒක එහෙ ප්‍රශ්න පත්‍ර වල එන්නේ එහෙමයි. if and only if. සිංහලෙන් කොහොමද දන්නවද? නම් හා නම්ම පමණක්. සීරියස් එහෙමයි තියෙන්නේ. නම් හා නම්ම පමණක්. if and only if කියන එක එහෙම තමයි සිංහල ට්‍රාන්ස්ලේට් කරන්නේ. කොහොමද යහන්න? midpoint theorem එකේ ඉන්වර්ස් මොකක්ද දෙනා? මොකද්ද? අනිත් පැත්තට. if a line segment is parallel to one side of a triangle and half of the length of it, it's going through the midpoints of the එහෙනම් දැන් මේ කියප එකේ මොකක්ද ඉන්වර්ස් එක? මේ කියප එකේ ඉන්වර්ස් එක මොකක්ද අහන්න? අහන්න. දැන් මේ මොකක්ද කිව්වේ? මේ කිව්වේ if three forces are in equilibrium, three forces acting on an object are in equilibrium, they can be represented on the three sides of a triangle in a given order. එහෙනම් අනිත් පැත්තට මොකද්ද? ඒක සිංහලෙන් අපි කිව්වොත් මොකද්ද? සමතුලිතතාවයේ තියෙනවා නම් forces තුනක ඒ තුන් දෙනාව triangle එකකට දාන්න පුළුවන්. අනිත් පැත්තට ගත්තොත් මොකද්ද? if three sides are represented, if three forces are represented on three sides of a triangle in order, those three forces are in equilibrium. හරිද? එතකොට ඒක තමයි ඉන්වර්ස්. ඇත්තටම අපි යූස් කරන්නේ අපි තාම පොඩ්ඩකින් යූස් කරන්න යන්නේ ඇත්තටම අපි තාම පොඩ්ඩකින් යූස් කරන්න යන්නේ ඉන්වර්ස් එක තමයි ගොඩක් වෙලාවට කොහොමද අපි ගණන් හදන්න ගියාම අපිට මේ ඉන්වර්ස් එක යූස් කළේ එහෙම අපි ලොකුවට වෙන්නේ නැහැ. නමුත් අපි යූස් කරන්නේ ඒක. එතකොට ආන්න දැන් එතකොට ඕගොල්ලන්ට දැනට වෙක්ටර්ස් වල අයිඩියා එකක් තියෙනව නේද? ආන්න වෙක්ටර්ස් වල ගන්න දැනට අයිඩියා එකක් තියෙනවා. කොහේ හරි තියෙන වෙක්ටර්ස් තුනක් ගෙනල්ලා ට්‍රයැන්ගල් එක ඇතුළට දාන්න. ඇත්තටම කිව්වොත් කොහේ හරි තියෙන වෙක්ටර්ස් තුනක් නෙමෙයි. කොහේ හරි තියෙන වෙක්ටර්ස් දෙකක් අරන් ඇවිල්ලා නේද? ට්‍රයැන්ගල් එක සයිඩ් දෙකකින් තියලා රිසල්ටන්ට් එක අඳින්න. ඒකනේ පුළුවන්. ආගන්න කතා ගන්න එපා. මේ ආන්න මේ දැන් ඕගොල්ලන්ට වෙන වැඩක්. මේ ඕගොල්ලෝ දැන් මේ ලෙසන් එකේ සමහරලාට ඉතින් මේ මම මේ කියන හැම එකක්ම ඉන්ටර්කනෙක්ටඩ්. හරිද? දැන් අද මම කියපු දේවල් වලින් කනෙක්ෂන් එකක් නැති දෙයක් ගත්තොත් දැන් කපුර කියන එක ඩිරෙක්ට්ලි කනෙක්ටඩ් මේකට. හරිද? එතකොට ඈ ආර් එකේ කතාව එච්චර කනෙක්ටඩ් නෑ. මේක මම මේ හරියට බිල්ඩ් අප් කරලා කියන්නේ දේවල්. අහන්න. එතකොට අහන්න ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ මොකක් හරි ඩයග්‍රෑම් එකක් දැක්කම ඒක මේ බලන්න මෙන්න මෙහෙම ඩයග්‍රෑම් එකක් දෙනවා හිතන්න මේ බලන්න ළමයි මේ බෝල් එකක් තියෙනවා මෙහෙම පාත්‍රයක් බෝල් එකක් තියෙනවා ඒක මෙහෙම තියෙනවා ඒකේ ක්‍රොස් සෙක්ෂන් එකක් මම අඳිනවා මෙන්න එහෙම තියෙනවා ඔහොම තියෙනවා මේ බලන්න මේකට බලලා මේකට මම මොකක් හරි මේ වගේ රොඩ් එකක් අරගෙන හො දානවා හරහට මෙහෙම තියෙනවා තියෙන්න පුළුවන් නේ ඔහොම තියෙන්න පුළුවන් මේක ඇතුලේ මේක තියෙන්න පුළුවන් තියෙනකොට දැන් කොහොමද මෙයා ඉක්විලිබ්‍රියම් එකේ තියෙන්නේ කොහොමද මෙයා ඉක්විලිබ්‍රියම් එකේ තියෙන්නේ මෙහෙම තියෙනකොට ළමයි මොනවද මේකට තියෙන්න පුළුවන් පළවෙනි එක මේක වේට් එකක් තියෙනවනේ මේ රොඩ් එකට ඒක අපිට ඇරෝ එකෙන් මෙහෙම අඳින්න දෙනවා වේට් එක පළහැක් තියෙනවා මෙතන රියැක්ෂන් එකක් තියෙනවා මෙතන රියැක්ෂන් එකක් තියෙනවානේ මෙතන එතකොට මොකක්ද දැන් ඕගොල්ලන් නිකන් මම දැන් තාම ඉක්මනට ලෙසන් එකේ මොකද්ද තියෙන්නේ කියලා මම මේ මැද්දෙන් පැනලා මේ කියලා දෙන්නේ අර ෆෝසස් තුන එකම පොයින්ට් එකේ යනවා කිව්වනේ එතකොට ඇත්තටම මෙන්න මෙතනදී රියැක්ෂන් එකක් එන්න ඕනේ මේක තද වෙනවනේ මෙතනට මොකද වෙන්නේ ඔහොම රියැක්ෂන් එකක් තියෙනවා මෙහෙම රියැක්ෂන් එක මෙතනට මේක තද වෙනවනේ එතකොට මේක ගිහිල්ලා මෙතන ඉන්ටර්සෙක්ට් වෙනවනේ ආ
එහෙනම් ඉක්විලිබ්‍රියම් එකේ තියෙනවා මක් වෙන්න ඕන. මේකත් යන්නේ කොහෙන්ද? මේ රියැක්ෂන් එක මෙහෙම ගිහිල්ලා මෙහෙම යන්න ඕනේ ඈ. අන්න ඒ වගේ දේවල් මේ කියන්නේ. හරිද? අපේ පේපර් එකේ තිබ්බේ. පේපර් එකේ මොකක්ද තිබ්බේ? මෙහෙම දැන් ලැඩර් එකක් තිබ්බා නේද? කොහොම ලැඩර් එකක් තියලා මෙතන මිනිහෙක් හිටියනේ මෙහෙම. හරිද? එතන මෙහෙමනේ මේක තිබ්බේ. මෙයාගේ කියන්නේ මේකේ weight එකක් තියෙනවා ලැඩර් එකේ. ලැඩර් එකේ weight එකක් තියෙනවා. මෑන්ගේ weight එකක් තියෙනවා. හරිද? ඒ දෙන්නගේ රිසල්ටන්ට් එකක් මෙහෙම යනවා. එනවා කියන එක. එතකොට මෙතනින් රියැක්ෂන් එකක් කරනවා මෙතනින් රියැක්ෂන් එකක් එනවා. පැහැදිලිද? මේක මෙහෙට ස්ලයිඩ් වෙන්න හදනවා. මෙහෙට ස්ලයිඩ් වෙන්න හදනවා. නේද? ඒතර ෆ්‍රික්ෂන් එකෙන් මෙහෙම අල්ලගෙන ඉන්නවා මෙයා මේ පැත්තට. මෙහෙම ස්ලයිඩ් වෙනකොට ෆ්‍රික්ෂන් එකෙන් අල්ලන් ඉන්නවා. ඒතර මේක පොළවට මෙහෙම පුෂ් වෙලා තද වෙලා තියෙනවා. ඉතින් මේ පැත්තට. ඒතර ඒ දෙන්නගේ රිසල්ටන්ට් එකක් කොහොමද එන්නේ? රිසල්ටන්ට් එක මෙහෙම එනවා. එහෙම තේරෙනවද කියන්නේ ලස්සන මේ. ඊට පස්සේ මේක මොකක්ද දෙන්නේ? මේක පහළට ලිස්සන් හදනවා. හරිද? එතන මේක මෙහෙන් හදනවා මෙහෙම. හරිද? එතකොට මේ ෆෝසස් ටික තේරෙනව නේද? මේ එහෙම තමයි හැදෙන්නේ. හරිද? මේ ඔයාලට තව සමහර ඒවා තියෙනවා. මෙන්න මෙහෙම තියෙනවා. පේපර්ස් වලට මෙහෙම. ඒ කියන්නේ මෙහෙම triangular shape wedge එකක් තියෙනවා. wooden wedge එකක් තියෙනවා. ඊට පස්සේ තව wooden wedge එකක් තියෙනවා මෙහෙම. බලන්න. ඔහොම තියලා තියෙනවා. මේක මැද්දෙන් තියෙනවා සිලින්ඩර් එකක්. මේක මැද්දෙන් ඔහොම සිලින්ඩර් එකක් තියෙනවා. බලන්න. ඔහොම සිලින්ඩර් එකක් තියෙනවා මේ පැත්තට. සිලින්ඩර් එකක් ස්පියර් එකක් ඔහොම තියෙනවා. දැන් මේකේ වෙන්න පුළුවන් දේවල් මොනවද? තේරෙනවද කියන එක? මෙතන රියැක්ෂන් එකක් මෙහෙම එනවා. මෙතන රියැක්ෂන් එකක් මෙහෙම එනවා. ඒතර මේ දෙනාගේ weight එක මෙහෙම යනවා. ඒ තුන් දෙනා මෙතනදී මීට් වෙනවා. ඒක තමයි මේ එහෙම තමයි මේක බිල්ඩ් අප් වෙන ලස්සනට. හරිද? ඉතින් ඔය වගේ ඩයග්‍රෑම් එකක් දැක්ක ගමන්ම ඔයාලට පුළුවන් වෙනෝනේ ආරයිට් මේ පොස් එක මෙතනින් මේ පොස් එක මෙතනින් මේ තුන් දෙනා වරන් ගිහිල්ලා ට්‍රයැන්ගල් එකට තියන්න. නේද? තියලා ඒකෙන් ආයෙත් ට්‍රිගනෝමෙට්‍රික් යූස් කරලා ආපහු සොල්ව් කරන්න. හරිද? ඉතින් එහෙම තමයි මේ වැඩේ යන්නේ. එහෙම තමයි. හරිද? ඒක නිසා මම හැමතිස්සෙම මම මේක ලෙසන් එක ඔයගලන්ට එක්ස්ප්ලেইন කරගෙන යනකොට හැම එකක්ම නේ එකකට එකක් ඉන්ටර්කනෙක්ටඩ් වෙන්න තමයි මම ඒව කතා කරන්නේ. ඒකින්ද ඔයගොල්ලෝ පුළුවන් තරම් අහගෙන ඉන්න ඕනේ මේ වැඩේ. හරිද? එහෙනම් මැදින් ඒ කියන්නේ ඩිස්ටන්ස් තිබ්බොත් එහෙම ඊට පස්සේ එකපාරට දන්නවනේ තින්නේ. හරි. එතකොට දැන් එහෙනම් ඔන්න දැන් තියෙනවා වැඩේ ඉක්විලිබ්‍රියම් ගණන් හදන්න තියෙන්නේ. හරිද? හරි. ගන්නකොට උත් එක. පෙරලන්නකො ඒකේ page number 7. හරිද? හොඳයි. දැන් ඔන්න සිම්පල්ම තැනින් පටන් ගන්නවා වැඩි. හොඳටම බලා ගන්න. ඉතින් දැන් මේ හරි. මුලින්ම මෙහෙම එකක් තියෙනවා. If the particle P exists in equilibrium under the effect of above forces, find F1 and F2 forces කියලා කියනවා. දැන් මෙතනදී ඇත්තටම අපි අර ඩෙෆිනිෂන්ස් වගේක් අක ලිව්වානේ දිගට. ඇත්තටම ඒ ඩෙෆිනිෂන්ස් තමයි මේ යූස් වෙන්න යන්නේ. ඉතින් ඕගොල්ලෝ ඇත්තටම ඕගොල්ලෝ මෙතනදී අර ගොඩක් දුරට ගණන් වලින් තමයි මතක තියාගන්න ඒක කමක් නැහැ. නමුත් අර ඩෙෆිනිෂන්ස් වල අපි කතා කරපු දේවල් තමයි මේ ලියන්නේ. ඔයගොල්ලෝ ඒක ලියනකොටම තේරෙනවා අපි ඒවා තමයි මේ ලියන්නේ කියලා. දැන් මොකද්ද මේ කියන්නේ? හොඳට බලන්න. මෙහෙම P කියලා පාටිකල් එකක් තියෙනවා. P කියලා බලන්න. ඒක මේ පැත්තට ඇදගෙන ඉන්නවා. යාව. ඒකට F1 කියලා දාලා තියෙනවා. ඊට පස්සේ ඒකට perpendicular direction එකට ඇදගෙන ඉන්නවා. ඒක දාන්න F2 කියලා. ඊට පස්සේ මෙතනින් 45 degrees අරගෙන මේ පැත්තට 6√2 newtons කියලා එකකින් ඇදගෙන ඉන්නවා. ඔකයි තත්ත්වය. දැන් අපෙන් අහන්නේ F1 F2 මොනවද කියලා.
දැන් මේ මොකක්ද ළමයි තියෙන්නේ? An equilibrium under three forces. An equilibrium under three forces not parallel. දැන් කොහොමද මේක හදන්නේ? මේක හදන්න methods ඒ කියන්නේ මම මේක කිව්වොත් අපිට resolutions components පැත්තෙන් හදන්න පුළුවන්. triangle එක පැත්තෙන් යන්න පුළුවන්. components පැත්තෙන් යන්න පුළුවන් triangle එක පැත්තෙන්. එතකොට අපි components පැත්තෙන් යනවා කිව්වහම අර අපි කියපු theorems වල අපි කතා කරපු දෙයක් තමයි vertical components වෙනම 0 වෙන්න ඕනි. horizontal components වෙනම 0 වෙන්න ඕනි. ඒක මේක. එතන මෙතන බලන්න මේ මොකද්ද තියෙන්නේ? මෙතන දැන් මේකේ මෙන්න මේ F1 කියන එකට කවුද කියන්නකෝ අනිත් පැත්තෙන් එයා වැදගෙන ඉන්න කෙනා? හොඳට බලන්න F1 කියන කෙනාට බලපාන්නේ මොකක් විතරද? මෙන්න මේ මෙතන තියෙන්නේ 45 මෙතන තියෙන්නේ 45 හොඳට බලන්න මෙන්න මේ F1 කියන එකට බලපාන්නේ මෙන්න මෙයාගේ horizontal component එක විතරයි නේද? vertical එක වැඩක් නෑනේ. vertical එකෙන් කිසි බලපෑමක් horizontal එකට එන්නේ නෑනේ. එතකොට මේ force එක අපිට පුළුවන් මොනවා කරන්නද? මේ පැත්තට component එකක් හදලා ගන්න පුළුවන්. මේ පැත්තට component එකක්. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මේ diagram එකට completely කියන්නේ congruent diagram එකක් මට අඳින්න පුළුවන්. මේ diagram එකට congruent diagram එකක් අඳින්න පුළුවන්. F2 කියන එක මෙහෙම තියෙනවා. F1 කියන එක මෙහෙම තියෙනවා. මේ පැත්තට 6 root 2 cos 45 තියෙනවා. මේ පැත්තට 6 root 2 sin 45 කියලා තියෙනවා. ඔන්න ඔහොම ඩයග්‍රෑම් එකකට මෙයාව කම්ප්ලීට්ලි රිසෝල්ව් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ මොකද ළමයි ඉතින් කියන්නේ? මේක මේකට ඉක්වල් මේකට ඉක්වල්. එහෙමනේ එන්නේ. ඉතින් අපි මෙහෙම තව ඩයග්‍රෑම් එකකට සම්බන්ධ වෙලා ඉන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තම තමයි මේ ඩයග්‍රෑම් එක මේ ෆෝස් එක මෙහෙම තියෙනකොට දැන් ඇත්තටම නම් ළමයි කතාව මේකයි. මේ ඩයග්‍රෑම් එක මෙහෙම තියෙන්න පුළුවන් මෙහෙම තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේකෙම ආපහු කොම්පොනන්ට් දෙකක් අපි අඳ කියන්නකෝ. අපි සාමාන්‍යයෙන් එහෙම තමයි අඳින්නේ. දුම ඩයග්‍රෑම් ඒ කියන්නේ මේකෙන් මීන් වෙන්නේ නැහැ. මම මේක හැමතිස්සෙම කියනවා. මෙයයි කොම්පොනන්ට් දෙකයි ඔක්කොම එකට ඉන්නවා කියලා. එහෙම වෙන්නේ නැහැ. කොම්පොනන්ට් දෙක රිප්‍රසන්ට් කරන්නේ ෆෝස් එක තමයි. නමුත් අපි ඉතින් දැන් ගාන හදනකොට මේක මෙහෙම ලියා ගන්නවා. මෙහෙම කොම්පොනන්ට් දෙක කැඩුවට පස්සේ මොකද කරන්නේ? අපි මේකව අමතක කරලා දානවා. යාව මේ දෙන්නගේ රෙප්‍රසන්ට් වෙනවනේ ඇත්තටම. එතකොට මේ ගාන හදන්නේ මෙයා මොකද්ද? 6 root 2 cos 45 ඉතින් ඒක ඔක්කොම ලියන්න ඕනෙත් නැහැ. 6 root 2 sin 45 sin 45 cos 45 ඔක්කොම මොනවද? 1 over root 2 නේද? එතන 1 over root 2 මෙතන 6 root 2 into 1 over root 2 කියලා කියන්නේ 6 newton නේ. 6 newton. එතකොට මෙතන මේකත් කොහොමද 6 newton. ඔහොමනේ. එතකොට දැන් ඔහොම ඩයග්‍රෑම් එක හදලා මට කියත හැකි මොකද්ද? F1 equals 6 newton F2 equals එහෙම කියත හැකි. ඉතින් ඇත්තටම ඕක වුණත් අහන්න. දැන් ඩයග්‍රෑම් එකේ ඔක්කොම මේ මාක් කර යන්නෙත් නැහැ. ඩයග්‍රෑම් එකේ ඔක්කොම මාක් කර යන්නෙත් නැහැ. අපි සාමාන්‍යයෙන් මෙහෙම ලියනවා. ඇත්තට මේ ගාන හදනකොට බලන්න මේ ගාන හදනකොට ඔයා එක ලස්සනට ගාන පෙන්නනවා නම් හදලා ඒකේ තියෙන්නේ මේක ඔයා ඇඳ ඉන්නේ නැහැ. මෙන්න මෙහෙම දෙයක් ඔයා කරන්නේ. මෙහෙම දානවා. මෙහෙම දාලා මොකද කරන්නේ? බලන්න F2 equals 6 root 2 cos 45 මේක තමයි equation එක. දැන් අතන පේපර් එකේ අතන මාකින් ස්කීම් එකේ තියෙන ළමයි මෙහෙම. රූප වලින් පෙන්නන රූප වල මාක් කරලා නෑ. මාකින් ස්කීම් එකේ මෙන්න මේ ස්ටෙප් එක තමයි ලියලා තියෙන්නේ. ගානක් හදනකොට. ඒකනේ ඉතින් ඇත්තටම එහෙම කළා කතා වැඩි 1 over root 2. එහෙම කරලා 6 newton. ඔහොම තමයි ඉතින් තියන්නේ. අරකට මොකද්ද? එහෙමම කරනවා. මෙහෙම දානවා. F1 equals මොකද්ද? එහා පැත්තට 6 root 2 sin
හරි නේද කතාව? හරි නේද? ආන්න ප්‍රශ්න දෙනවා නම් මෙතන. ආන්න ප්‍රශ්න දෙනවා නම් හරි නේද? හරි නේද? දැන් මෙහාන්න. එතකොට දැන් මේකෙදි ළමයිට මෙහෙම අපිට මෙහෙම උනත් ආගිව් කරන්න පුළුවන් තවත්. ඒ කියන්නේ මෙතන ගත්තොත් දැන් මේකේ resolutions ගන්නවා කියනකොට මේ horizontal and vertical කියන දෙක තෝරගන්නේ මේ ගානේදී මෙතනදී අපිට උත්තරේ එන්නේ එහෙම නිසා. දැන් ඔයාට මේ ලයින් එක දිගේ අහන්න. මේ ලයින් එක දිගේ උනත් මේක ගන්න බැරි කමක් නැහැ. මේ ලයින් එක දිගේ මේක ගන්න බැරි කමක් නැහැ. පුළුවන් ගන්න. ඒතර වෙන මේ ඉක්වේෂන් එකක් ක්ලියර් වෙනවනේ. තව එකකට තේරුමක් නැහැ. හරිද? එතකොට මේක තමයි කොම්පොනන්ට්ස් වලින් කරන විදිය. හරිද? එතකොට පළවෙනි ගාන නිසා මේ කතන්දර ඔක්කොම ලියුවාට කමක් නැහැ. නැත්තම් මෙන්න මෙහෙම ලියුවම ඇති. මේකෙන් කොහොමද අපි යන්නේ? අහන්න. කොහොමද අපි යන්නේ ට්‍රයැන්ගල් එකට? බලා ගන්න හොඳටම. බලා ගන්න. මේවා ඔයගොල්ලන් ටර්ම් ටෙස්ට් වලට එන දේවල්. ඔයගොල්ලන්ගේ කොහොමදත් ෆෝස් ඉක්විලිබ්‍රියම් ඊට පස්සේ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එකම මෙදාපාර එයි. ඒතර අනිවාර්යෙන් මේ MCQ වල එහෙම අනිවාර්යෙන් එන දේවල්. වෙන දෙන දෙයක් නැහැ. එතකොට මෙතන තියෙන්නේ මෙහෙමනේ. බලන්න F1 හොඳට බලන්න F2 මේ පොයින්ට් එක P මෙතනින් 45 degrees වලින් කවුද ඉන්නේ 6√2. හරිද? දැන් මේකේ බලන්න ට්‍රයැන්ගල් එකට සෙට් කරනකොට ට්‍රයැන්ගල් එක සෙට් කරනකොට මොකද ඔයාලට කරන්න පුළුවන්? ට්‍රයැන්ගල් එක අඳින්නේ කොහොමද? දැන් මේ තුන ඉක්විලිබ්‍රියම් එක තියෙනවා මේ ෆෝසස් තුන. දැන් ඔයාලා මේක වෙනම මේ තුන් දෙනාම අරගෙන ගිහිල්ලා ට්‍රයැන්ගල් එක තියන්න පුළුවන් වෙන්න ඕනේ එක ඕඩර් එකකින්. ඒක කරන්න පුළුවන්. මොකද පුළුවන්? මේ ෆෝස් එක හැබැයි එක පැත්තට කැරකෙන්න ඕනේ ෆෝස් තුන. හරිද? එක පැත්තට කැරකෙන්න ඕනේ. එහෙම කැරකෙනම නම් එහෙම තියන්න පුළුවන් නම් තමයි ඉක්විලිබ්‍රියම් මේක තියෙන තියරම් එක. ඉක්විලිබ්‍රියම් එකේ තියෙනවා කියලා කියනවනේ. මොකද ගමුලා? මේ ෆෝස් එක මෙහෙම shift කරනවා මෙතනට. මේ ෆෝස් එක මෙහෙම shift කරනවා මෙතනට. පුළුවන් නේද? පුළුවන්. ඒ කියන්නේ මේ F1 කියන එක මෙහෙම තියාගෙන F1 එක F2 එක මෙහෙම shift කරන් යනවා මෙහෙම තියෙනවා. තිබ්බට පස්සේ බලන්න මේක එන්න ඕනේ මේ ලයින් එකේ නේද? මේ එන්න මේ ලයින් එකේ. ඒතර මේ ලයින් එකේ කියලා කියන්නේ මෙතන ඇන්ගල් එක කීයක් වෙන්න ඕනද? 45. මෙතන ඇන්ගල් එක 45 වෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඒතර එතන ඇන්ගල් එක 45 නම් ළමයි මොකද වෙන්නේ? මේ පැත්තටත් මොකද්ද වෙන්නේ? මේ පැත්තටත් මේක ගිහලා ජොයින් වෙන්න වෙන ඇන්ගල් එකක් නැහැ නේ. ඒ කියන්නේ මේක ඉක්විලිබ්‍රියම් එකේ තියෙනවා කියලා කියනවනේ. එතකොට දැන් බලන්න ඒ කියන දේ තියෙන ලොකු මීනින්ග් එකක්. හිතන්න දැන් ඉක්විලිබ්‍රියම් එකේ තියෙනවා කියලා කියනවා. එතකොට මේ ට්‍රයැන්ගල් එක අඳිනකොටම අපිට කියන්න පුළුවන් F1 equals F2 කියලා කියන්න පුළුවන් වෙනවා. F1 equals F2 කියලා කියන්න පුළුවන් වෙනවා. කොහොමද ඒක කියන්න පුළුවන් වෙන්නේ? කොහොමද කියන්න පුළුවන්? බලන්න මේ ලස්සන තියරි එක මේක කියන්නේ එහෙම ඒකට හිතන්න මේක මේකට වඩා දිගින් වැඩි වුණා නම් එහෙනම් මෙතනින් 45 degrees වලට මේක තියෙන බව කියලානේ තියෙන්නේ. ඔයා මේක ඇඳගෙන ආවොත් ළමයි මොනවා වෙන්නේ නැද්ද? ට්‍රයැන්ගල් එක කම්ප්ලීට් වෙන්නේ නැහැ නේ පොඩි කැලක් ඉතුරු වෙනවනේ. නමුත් පැහැදිලිවම කියනවා මේ P කියන පොයින්ට් එක ඉක්විලිබ්‍රියම් එක තියෙනවා කියලා. එහෙනම් ට්‍රයැන්ගල් ඔය කරන මොකද්ද? ට්‍රයැන්ගල් එක තියන්න පුළුවන් වෙන්න එහෙනම් ඔයාලා මෙන්න මේ නැට්ට මකන්නම වෙනවා ඒක. ඇයි? ඉක්විලිබ්‍රියම් එකේ තියෙන බව ගානේ කියනවනේ. එහෙනම් ට්‍රයැන්ගල් එක ඇඳෙන්න ඕන අනිවාර්යෙන්. මගනව තියෙන්න බෑනේ. නේද? නැත්තම් දැන් මේක දිගින් අඩු වුණා නම් ඒ වෙන්නත් බෑනේ. මෙහෙම වෙන්නත් බෑනේ. මේක 45 තියාගෙන මෙන්න ඇඳෙන්න විදියක් නෑ නේද? අනිවාර්යෙන් අයිසෝසෙලස් ට්‍රයැන්ගල් එක වෙන්න ඕනේ නේද? වෙන්නම ඕනේ. ඒක ක්‍රමයක්. එතකොට මේ මෙතනත් 45. හරි. පැහැදිලිව මෙන්න මෙයා 6 දැන් ඒකෙන් ලස්සනට ඩිරයිව් වෙන දෙයක් තමයි F1 equals F2 කියලා. අනිවාර්යයෙන්ම එහෙමයි. එහෙනම් එකක් හෙව්වහම ඇති එතනදනේ. එතනදී දැන් මේකට දාන්නේ මොකද්ද? අර resolutions නෙවෙයි, components නෙවෙයි. දැන් දාන්නේ trigonometry.
දැන් දාන්න trigonometry. දැන් මොකද මේක 45 නම් මේ තියෙන hypotenuse එක මේ තියෙන. F1 equals මොකද්ද? 6 root 2 sin 45 කියන එකට එන්නේ trigonometry වලින්. එතකොට 6 root 2 into 1 over root 2 මේක 6 newton මේ දෙක සමාන නිසා මොකද්ද? F2 එහෙනම් 6 newton. පොඩි ගානක් මෙච්චර ඒ කියන්නේ දිග ඒක නමුත් හැම පැත්තෙම ඒකේ එන්න පුළුවන් විදිහ තමයි ඔය කතා කළේ. හරිද? සාමාන්‍යයෙන් අපේ ගත්ත ළමයි ඔය ට්‍රයැන්ගල් එක අඳින එක එච්චරම කොමන් නැහැ අපි ගණන් හදන්න ගියාම. අපි ගොඩක් දුරට කරන්නේ කොම්පොනන්ට් මේක මේ verticals ටික මේ පැත්තට ඉක්වල් කරලා horizontal කට්ටිය ඉක්වල් කරලා ඒක හැවුවා. ඒකෙන් equations ටික ඒක තමයි යන විදිහ. හරිද? හරි දැන් එහෙනම් ඕක ඇඳලා අපි ඊළඟ ගාන බලමු. හරි. ඊළඟ ගාන හදමුකෝ. ඊළඟ ගාන බලපන්. හරි. ගානක් ගොඩක් දුර තමයි එක්සැම්පල් එකක් කරලා ගානක් හදලා තමයි බ්‍රේක් එකක් ගන්නවා නම් ගන්නවා. ගන්න නැත්තම් නොගෙනම ඉන්න පුළුවන්. ගානක් හදලා කියන්නේ එක්සාම් කියන්නේ තියරි එක කරලා ඉන්ටර්වල් එකක් කරන් ගණන් හදනවා ඒක එච්චර. හරිද? එහෙම හරියන්නේ. හරිද? දැන් එතකොට බලන්න බඩගින්න මැරුණු. අපි යන්නේ බලමු. දැන් ඕගොල්ලෝ දැන් මම දන්නේ බුද්දිස්ට් නොවන අයට බුද්දිස්ට් ටීචින් එකේ තියෙනවා තමයි අර මෙහෙම එකක්. අර මොකද්ද කියන්නේ අර චුති චිත්තය. අර මැරෙන වෙලාවේ වාගේ මොකද්ද තියෙන දැන් බලන්න මම මේ වෙලාවේ මලොත්. ඔයා නිකන් පයිද කරසලා ඉපදින්නේ. හරි බලන්න. ඒ වම් සම්පූර්ණ ගණිතමය සංකල්පයක් නේ වගේ අන්තිම මොහොතේ තියෙන්නේ. ඒ නැත්නම් ජිම් පප්පා වෙලා උපදින. ඈ ජිම් පප්පා වෙලා උපදින. දැන් අර කුකි මොන්ස්ටර් හරි කුකි මොන්ස්ටර් ආයි ළමයි අර සේනානායක වෙගලියද්ද කිව්වා වගේ හිත තද කරන් මහා මෙර තරම් එන්න මේ අනික් ගාන බලපන් ඒක ඊළඟට ඒකේ ඒ පද දෙකෙන් නැවැත්වර ඊළඟ පදේ තමයි සීන් එක තියෙන්නේ නේ මට ඉන්න බෑ කියලා තියෙන්නේ එමනේ මේ ඔතන ඔකිය ඔතෝදි බයිද මේ ඒ කියන්නේ ඉතින් කොච්චර වෙලාවකටද ගන්නද පැය භාගයක් කරන් එහෙම ගෙදර ඵලෙන් එහෙම බස් එකකට ගෙදර ඵලෙන් මෙහෙමයි වැඩේ වෙන්නේ එහෙම වැඩේ වෙන්නේ ඒ කියන්නේ මෙහෙමයි වෙන්නේ පැය කාලෙන් මම ඒ කියන්නේ මේ ඉන්ටර්වල් එකේ ඉතින් මේක ඇත්තටම එහෙම යන්න එපා එහෙම ගිහිල්ලා ඔය වොෂ්රූම් ගිහලා ඔය ටක් ගන්න මේ ගාන ඒ කියන්නේ මේ ගානේ වැඩේ දැන් මේ යනවා ඒ කියන්නේ ගාන මොකද මම හරියටම පැය කාලෙක හදන්න පටන් ගන්නවා එතකොට මේ ටයිම් එකේ ඒ කියන්නේ ඕගොල්ලෝ විනාඩි 10න් ආවොත් විනාඩි 5ක් ඔයගන් ගාන දිහා බලන්න පුළුවන් හරිද මම කොහොම ඔයගලට මගේ කරන ලෙසන් එක පාඩු වෙන්නේ හරිද එතකොට මෙහෙමයි වෙන්නේ question number 2 ඒ කියන්නේ ක්ලාස් එක දැන් මේ process වෙනවා මේ ගාන හදනවා දැන් මේ ගාන ඒකේ වැඩේ යනවා ඊ අස්සේ ඔයගොල්ලෝ ගිහිල්ලා එන්න මම ඩිස්කස් කරන්න පටන් ගන්නවා නේ ආයෙත් පටන් ගන්නවා ඒ අතරේ හදන කට්ටිය ඒ ගාන හදියේ ඔය ළඟ පාතර ගිහලා කට්ටිය ඇවිල්ලා ඒ ගාන හදන්න question number 2
question number question number 2 එක හොඳට බලන්න අර T1 T2 කියන ටෙන්ෂන් දෙක තියෙනවනේ දෙපැත්තට ඇදලා ඕම ඒ ටෙන්ෂන් දෙක මැද්ද තියෙන ඇන්ගල් එක 90 හොඳේ ඔව් ඒකත් ප්‍රොසෙස් වෙනවා අදන කය ඉතින් ගිහිල්ලා ඇවිල්ලා මං හදන්නේ ගන්න 6ට 6ට හදන්න ගන්නවා මම 6ට හදන්න ගන්නවා
හරිද? හරිද? හරි. ආන්න. මෙයන්න. දැන් මොනවද සමරියක අද කරපු වැඩවල සමරියක මොකද්ද? අදනම් ගන්න. ඒ අද කරපු වැඩවල සමරියක මොකද්ද? අද පටන් ගත්තේ මොකද ඉන්න තමයි? ඒ ගාන මොකද්ද? ඒ ගාන මොකද්ද අපි වර්ක් අවුට් කරපු මේන් ප්‍රධාන දේ මොකද්ද? Principle of moments. ආදර්ශ. ඒක මතක තියාගන්න ඕනේ. මේක ඉගෙන ගන්න දුක්ඛිය. මොදයක්. ඒක හරිද? වැදගත් පොඩි කතා කරන්න මේක සමරයිස් කරලා දෙන්න යන්නේ ආද? Principle of moments වලින් අපි තාවි. මොකද principle of moments කියන්නේ? දැන් මේක සෙන්ටර් moment. Force given by the force system is equal to moment given by the force system is equals to moment given by the resultant. මේ සත්‍ය අන්තිමට පොඩි ගානක් දෙයක් හැදුවා කොහොමද ලයින් ඉක්වේෂන් එක යන්නේ. අද ඒතර අමාරු ගානක් ටිකක් සහ මම කියන්නේ ඉස්සර වැඩ ගොඩක් කියන ගමන් හැදුවා. ඒකෙදි අපි force system එකේ resultant එක හොයලා ඒකේ moment එක හොයලා තනි resultant එකේ moment එක එනකොට ඒ දුර එක ගත්තා. ඒකේ අර ප්‍රෙෂර් දෙයක් වුණා නේද? එක ගානකට යාවා එක පොයින්ට් එකක් through moment එක 0 වෙනවා. ඒ කියන්නේ එතනින් resultant එක යනවා කියන එක. ඒ වගේ විශේෂ දෙයක් තිබ්බේ. ඒතකොට එතනදී ආපහු ප්‍රැක්ටිස් කරලා කොහොමද ට්‍රිගනෝමෙට්‍රි එක යූස් කරන්නේ ඒ කියන දේවල් ඒ. හරිද? වැදගත්. ඊට පස්සේ මොකක්ද ආවේ? එඩිට් කතා කරලා එතන ගන්න අපි දැන් ඊට පස්සේ ආවේ ඉක්විලිබ්‍රියම්. ආනස් ඒ equilibrium. එතන equilibrium පාඩමේ අපි ආයවල ආවා අර force technology කියන එකම ආවනේ. ඒකයි triangle එකයි use කරන්නේ. එතකොට දැන් ඕගොල්ලන්ට මේ worksheet එකේ බලන්න මේ worksheet එකේ අතන මොළේ ඉඳන් කරගෙන එන්න පුළුවන්. ඔය MCQ විතරක් කරලා හැබැයි මේකේ ඔනේ page number 8 මේ page number 6 වල තියෙන පළවෙනි එක කරන්න. ඒ කියන්නේ page number 6 9 වල තියෙන පළවෙනි එක 6 කරන්න බෑ. question number 6 එක කරන්න බෑ. හරිද? දැන් question number මේ question number 7 බලන්න. question number 7 part 1 part 2 3 ඒ දෙකේ දැන් ඔය පොලි එකක් යූස් කරනවා නේද? ඒ ඔය page number 9 වල මැද්දේ තියෙන්නේ අර පොලි එකක් යූස් කරනකොට ස්මූත් පොලි එකක් ඒකක් තියන්න කමක් නැහැ. මම කියලා දෙයක් තියෙනවා. friction එක ඔය mu වුණ තියෙනවා කරන්න එපා. question number 7 එකේ part 1 part 2 කරද හැකියි. මේ දෙන්න කරද හැකියි. මේ දෙන්න කරද හැකියි. හරිද? ඔව් එතකොට කමක් නෑ අපි ඉතුරු ටික දාලා මම ඩිස්කස් කරන දේවල් තමයි තියෙන්නේ. මේ දෙන්නක් කරන්නේ.
ඊට මෙහාගේ කලින් තියෙන question ඔයාලට ඔක්කොම කරන්න පුළුවන්. friction එක කොහරි apply වෙනවා නම් තමයි ප්‍රශ්නේ. එහෙම නෑ. ඔව්. ආනකද කොට ආන වැඩි ඉවර කරන්න යන්නේ. වැඩි ඉවර කරන්න යන්නේ අහගන්න. මෙයාට විදාගන්න පිටිපස්සේ. දැන් එතකොට අපිට තව සති දෙකක් සෙට් වෙනවා මේ වැකේෂන් ඇතුලේ. සති දෙකක් නේ. වැකේෂන් එක ඇතුලේ දෙකක් නේ. වීක් දෙකක් සෙට්. එතකොට අපි මේ work load එකෙන්ම මේ weight එකෙන්ම ඒ දවස් දෙක වැඩ කරලා අපි center of gravity part එකට වෙනකන් ඉවර කරගන්න තමයි යන්නේ. center of gravity ඊට පස්සේ තමයි අපි Newton's laws වලට යන්නේ. හරිද? කොයිද ඉවර වෙනවා. ආන්න කොට. ආන්න මේ ගන්න. දැන් අන්තිමට ගහගෙන යන්න ඕනේ. මේ හැමදාම කියනවා කියන්නේ. හරිද? මේක කරන්න තමයි ඕනේ. අනිවාර්යයෙන් ඔය මේ දැන් කරන ඒවා නම් ආයෙ ඕගොල්ලෝ ලියන්න ඕන නම් ආයෙ හදලා බලන්න ඕනේ. හෝම්වර්ක් ටික කරන්න ඕනේ. හරි. අපි ලොකු වර්ක් ලෝඩ් එකක් මේ ඉවර කරා. ගණන් ඔක්කොම ආයෙ තමයි ලිය කරලා බලන්න. තමන් තනියෙන් කරගන්න පුළුවන් දෙයක්. දරු ගණන් වල මොලෙස් හදපුවා කියන්නේ මාරු නියම කොහොමද? ඒක ප්‍රැක්ටිස් කරලා බලන්න. හරි. හරි දැන් නෝකම්. දැන් ඒවල ගොපාල.